இந்திய பிரதமர் நரேந்திர மோடியின் இலங்கை விஜயத்தின் போது வீதியைச் சூழவுள்ள பகுதிகளில் இருந்து தெரு நாய்க்களை அகற்றுமாறு இலங்கை அரசாங்கம் சுற்றறிக்கை விடுத்துள்ளதாகவும் அதற்கு விலங்குகள் நல அமைப்புகளும் ஆர்வலர்களும் கடும் எதிர்ப்பு தெரிவித்து வருவதாகவும் தெரிவிக்கப்பட்டுள்ளது. இது விலங்குகள் நலனுக்கு எதிரானது, நெறிமுறையற்றது, விலங்குகளின் உயிருக்கு ஆபத்தை விளைவிக்கிறது மற்றும் நீண்டகால நாய் மேலாண்மை திட்டங்களை மீறுகிறது என்று தெரிவித்து எதிர்ப்பை வெளிப்படுத்தும் வகையில் இலங்கையில் உள்ள சுற்றுச்சூழல் மற்றும் விலங்கு உரிமை ஆர்வலர்களின் குழு வியாழக்கிழமை கொழும்பில் அமைந்துள்ள ஜனாதிபதி செயலகத்திற்கு முன்னால் எதிர்ப்பு ஆர்ப்பாட்டம் ஒன்றை முன்னெடுத்திருந்தது. පුටුවේ ඉඳ ගන්නව නෙමෙයි. මෝඩි මහත්තයා මෙයාගේ ඇඟට පනින්නේ නැහැ. මේ බල්ලෝ වාහනේට පනින්නේ නැහැ. මේ අසරණ බල්ලෝ ටික හැමදාමත් ගෝල්ෆ් ෆෙස් වල හිටියා. නිදහස් චතුරස්‍රයේ හිටියා. ඊයේ රෑ බල්ලෝ අල්ලලා තියෙනවා ජනාධිපති කාර්යාලයේ අසල. එතනින් බල්ලෝ දෙන්නයි අල්ලගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ බල්ලෝ දෙන්න ගිහිල්ලා මහනගර සභාවේ හිරගෙදර දාලා තියෙනවා. අද උදේ අපි ගාව වීඩියෝ තියෙනවා, ෆොටෝ තියෙනවා. ටොරින්ටන් වල නිදහස් චතුරස්‍රයේ ගාව බල්ලෝ ඇල්ලුවා. අල්ලන්නේ පොඩි නෙට් දෙකකින් ඉතාම ක්‍රූරීරු ලෙස බල්ලෝ අල්ලලා දාගන්නවා. හුස්ම ගන්න බැරි ලොරියකට, යකඩ වලින් වට වෙච්ච ලොරියකට. ඔයගලන්ට මතකද මාලිමාවේ ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහත්තයා දිනවන්ත තිබිච්ච ඇඩ්වර්ටයිස්මන්ට් එක මේක කොල්ලෙක් වාහනයක් පැදගෙන ඇවිල්ලා යාළුවට ගිහලා පොඩ්ඩක් ඉන්න මම බැහැලා බල්ලට කාන්න දාලා එන්නම් කියලා. හරිනි අමරසූරිය සාද සුබ සාදන පනත විකුණගෙන කෑවා ජාගමැති වෙන්න ඉස්සලා. එක සතයක් වෙන් කරලා නැහැ. හියුමන් පොපියුලේෂන් කන්ට්‍රෝල් වලට මානුෂීය ලෙස බලු ගහනය කන්ට්‍රෝල් කරන්න එක සතයක් වෙන් කළා නැහැ. 2025 අයවැයෙන් 2027 අයවැයෙන් ඒ දේශපාලන කන්තිය හොරු වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් හැම ආණ්ඩුවකින්ම 2007 ඉඳන් ලංකාවේ බල්ලවන්දයාකරණයට සල්ලි වෙන් කරලා තිබ්බා. මේ සද්ද සුබ සාධන පනත පෙන්නලා ජනාධිපති වෙච්ච කෙනයි අගමැති වෙච්ච කෙනයි එක සතයක් වෙන් කරලා නැහැ. සතුන්ට ආදරය කරන අගමැති නරේන්ද්‍ර මෝදී දිල්ලි එයාපෝට් එකේ බල්ලන්ට යුනිෆෝම් අඳලා කියනවා මම දිල්ලි එයාපෝට් එකේ බල්ලෙක් කියලා. එහෙමයි ඉන්දියාවේ වීදි සුනකින්ට සලකන්නේ. ඒ සත්තුන්ට ආදරය කරන එන මිනිස්සයා එනවා කියලා මෙතන බල්ලෝ අයින් කරන්න යනවා. මොකද මේගොල්ලන්ගේ මොලේ කොහෙද තියෙන්නේ? රිලව් අල්ලලා දූපත් වලට දාන්න යනවා. එතන රිලව් සංහාරයක් කරන්න ලෑස්ති වෙනවා. කොළඹ බලු සංහාරයක් කරන්න ලෑස්ති වෙනවා. මොකද මේකේ තේරුම?